හලෝ හලෝ කොහොමද? ඔන්න පොරොන්දුනා වගේම අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඇත්තටම මේ වීඩියෝ එක වඩාත් වැදගත් වෙන්නේ ෆින්ලන්තයට ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදිහට එන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙකුට හෝ දැනටමත් ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදිහට ෆින්ලන්තයට ඇවිල්ලා ඉන්න කෙනෙකුට. තම්බ්නෙල් එකේ ඔයගොල්ලෝ දකින්න ඇති අද මම කතා කරන්න යන මාතෘකාව මොකක්ද කියලා. ඔගලන් දැනගෙන හිටියද ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදිහට ෆින්ලන්තයට ආවට පස්සේ ඔයගොල්ලන්ට නොමිලේ මෙහි උපාධියක් හදාරන්න අවස්ථාව මෙහි රජයෙන් දීලා තියෙනවා කියලා. අද ඇත්තටම අපි ඒ ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදිහට ආවට පස්සේ අපිට ලැබෙන ලොකු වරප්‍රසාදයක් මේක. මෙහෙදී අපිට උපාධියක් නොමිලේ හදාරන්න ලැබීම. ඉතින් ෆින්ලන්තයට එන්න තියෙන ලේසි මාර්ගය තමයි ස්ටුඩන්ට් වීසා. ඉතින් ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා මෙහි උපාධියක් හදාරනවා ලොකු මුදලක් ගෙවන්න වෙනවා මෙහි යුනිවර්සිටිස් වලට. නමුත් ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදිහට ඔයා ෆින්ලන්තයට ආවොත් ඔයාට පුළුවන් නොමිලේ උපාධියක් හදාරන්න. නමුත් ඒ සඳහා අවශ්‍ය වෙන අවම සුදුසුකම් මොනවද? ඒ ප්‍රොසෙස් එක මොන වගේද? එතනදී අපිට හදාරන්න පුළුවන් මොන වගේ උපාධියද කියලා අපි මේ වීඩියෝ එකේදී කතා කරමු. ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. මොකද ෆින්ලන්තයට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙකුට හෝ දැනටමත් ඇවිල්ලා ඉන්න අයට හුඟක් වැදගත් වෙන වීඩියෝ තමයි අපි මේ YouTube channel එක හරහා ගේන්නේ. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් අර මම මුලින් කිව්වත් වගේ ෆින්ලන්තයට එන්න තියෙන ලේසිම මාර්ගය තමයි ස්ටුඩන්ට් වීසා. ස්ටුඩන්ට් වීසා එකකින් ඇවිල්ලා මෙහි ඩිග්‍රී එකක් හදාරන්න ලොකු මුදලක් වැය වෙනවා. ඉතින් ඒ ස්ටුඩන්ට් එක එන ඩිපෙන්ඩන්ට් මෙහි නොමිලේ උපාධියක් හදාරන්න අවස්ථාව දීලා තියෙනවා. මෙතනදී දෙසැම්බර් 1 වෙනිදා නීති වෙනස් වීමත් එක්ක මේකේ පොඩි වෙනස් වීම් කිහිපයක් සිද්ධ වුණා. නමුත් තාමත් පැවතීගෙන යන ඩිපෙන්ඩන්ට්ස්ලාට හදාරන්න පුළුවන් උපාධි මොනවද? ඒ ප්‍රොසෙස් එක මොන වගේද? ඒ සඳහා අවම සුදුසුකම් මොනවද කියලා මම හිතුවා කතා කරන්න. මොකද මේ වෙනකොට මමත් ඒ සඳහා යොමු වෙලා තියෙන හින්දා මගේ අත්දැකීම ඔයගොල්ලෝ එක්ක මේ විදිහට ෂෙයා කරගන්න හිතුවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදිහට ෆින්ලන්තයට ආවට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ පළවෙනිම දේ තමයි තේ ඔෆිස් එකට ගිහින් රෙජිස්ටර් වෙන එක අන්එම්ප්ලොයි කෙනෙක් විදිහට. ඔයා රැකියාවක් කරලා ඇවිල්ලා මෙහි ප්‍රොෆෙෂනල් ජොබ් එකක් හොයනවා නම් ඇත්තටම මේ ප්‍රොසෙස් එකේ මේ තේ ඔෆිස් එකෙන් ලබා දෙන ප්‍රොසෙස් එකේ යන එක තමයි හොඳම දේ. ඉතින් මෙහි හුඟක් වෙලාවට ක්ලීනින් රෙස්ටොරන්ට් වර්කර් වගේ ජොබ්ස් තියෙනවා. නමුත් ඔයාට ඊටත් වඩා ඉහළට ගිහින් මොන හරි ජොබ් එකක් කරන්න ඕන නම් මම මෙන්න මේ කියන ප්‍රොසෙස් එකේ ගියොත් ඔයාට හරිම ලේසි ප්‍රොෆෙෂනල් ජොබ් එකක් වුණත් හොයාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ප්‍රොසෙස් එක මොන වගේද, මේ සඳහා අවශ්‍ය වෙන සුදුසුකම් මොනවද කියලා. මුලින්ම අපි කතා කරමු මේ ප්‍රොසෙස් එක මොන වගේද කියලා. ඉතින් හුඟක් අයට ප්‍රශ්නයක් එන්න පුළුවන් එකපාර කොහොමද මේ ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා මෙහි උපාධියක් හදාරන්නේ, දැන් එහෙම රූල් එකක් නැහැ නේ කියලා. ඔව්, දැන් එහෙම රූල් එකක් නැහැ. නමුත් තාමත් අපිට පාත් එකක් හදලා දීලා තියෙනවා ප්‍රොෆෙෂනල් ජොබ් එකකට යන්න ඕන කෙනෙකුට උපාධියක් මෙහි හදාරන්න. ඉතින් ඒ ගැන මුලින්ම කිව්වොත් ඔයා ෆින්ලන්තයට ආවට පස්සේ ඔයා මුලින්ම කරන්න ඕනි දේ තමයි තේ ඔෆිස් එකට ගිහිල්ලා අන්එම්ප්ලොයිඩ් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන එක. එතනදී ඔයාව උමා කෝච් කෙනෙක්ට යොමු කරලා උමා කෝච් ඔයාව ඉන්ටග්‍රේෂන් ප්ලෑන් එකකට අනුව ඔයාගේ පාත් එකක් හදනවා. ඉතින් ස්ටඩි පාත් එකක් හදනවා. ඉතින් ඒ පාත් එකේ පළවෙනිම දේ තමයි ඉන්ටග්‍රේෂන් කෝස් එක කියන්නේ. ඒ කියන්නේ මෙහි භාෂාව ඔයාට උගන්වනවා. ඉතින් ඒක මාස 10ක කාලයක් තිස්සේ ටක් එකේ ඔයාට භාෂා පුහුණු වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් එතනදී ලැබෙන ලකුණු මත තමයි ඔයාට උපාධියක් හදාරන්න අවස්ථාව දෙනවද නැද්ද කියලා මෙහි රජයෙන් තීරණය කරන්නේ. ඒක ගැන මම කියන්න මොනවාද අවම සුදුසුකම් ගැන කතා කරද්දී මම ඒ ගැන වැඩි පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් මෙතනදී ප්‍රොසෙස් එක ගැන කිව්වොත් මුලින්ම ඔයා මෙහි භාෂාව ඉගෙනගෙන ඉන්න ඕනේ. මෙහි භාෂාවෙන් තමයි අපිට නොමිලේ උපාධියක් හදාරන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඉංග්‍රීසි වලිනුත් තියෙනවා නැත්තේ නැහැ. නමුත් ෆිනිෂ් වලින් කරන එකේ ලොකු වාසියක් තියෙනවා. මම ඒකත් කියන්නම් මේ වීඩියෝ එක අවසානයේදී මොකද ඒ ලොකුම වාසිය කියලා. ඉතින් ප්‍රොසෙස් එක ගැන ওই විදිහට තමයි මට කියන්න තියෙන්නේ. මුලින්ම තේ ඔෆිස් එකේ රෙජිස්ටර් වෙන්න, ඊට පස්සේ ඉන්ටග්‍රේෂන් ප්ලෑන් එකට අනුව ඉන්ටග්‍රේෂන් කෝස් එකට යන්න, ටක් එකේ ගිහින් ඒ කෝස් එක ඉගෙනගෙන එතනදී හුඟක් හොඳ මාක්ස් ගත්තොත් ඔයාට මේ උපාධියට කෙලින්ම ස්ටෙප් එකක් තියන්න පුළුවන්. ඉතින් ඕක තමයි කෙටියෙන්ම කිව්වොත් ප්‍රොසෙස් එක. ඊට පස්සේ අපි කතා කරමු මේකට අවශ්‍ය වෙන අවම සුදුසුකම් මොනවද කියලා. දැන් මම ඇත්තටම යන්න බලාපොරොත්තු වෙන්නේ ලහි හොයිතයා කියන
ප්‍රොෆෙෂන් එක පැත්තේ ඒ කියන්නේ ලහි හොයිතයා එක යටතේ තමයි ඔය ලස්තෙන් හොයිතයා එහෙම කියලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ බලලා ඇති ලහි හොයිතයා කියන්නේ මොකද්ද? ලස්තෙන් හොයිතයා කියන්නේ මොකද්ද කියලා. ලහි හොයිතයා කියන්නේ ප්‍රැක්ටිෂනර්ස් කෙනෙක් විදිහට මෙහි අපිට වැඩ කරන්න පුළුවන්. ලස්තෙන් හොයිතයා කියන්නේ ළමයි එක්ක. ඒ කියන්නේ ඩේ කෙයාර් එකක අපිට වැඩ කරන්න යන්න පුළුවන්. ඉතින් ඇත්තට මම දරුවොත් එක්ක වැඩ කරන්න කැමති කෙනෙක්. ඒ නිසා මම හිතුවා ලස්තෙන් හොයිතයා පැත්ත හොඳයි කියලා. මොකද මෙහෙදි ජොබ් පැත්තෙන් වුණත් ලස්තෙන් හොයිතයා සහ නර්සින් කියන පැතිවලට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. දැන් මගේ ලොකු ටාගට් එකක් තිබුණේ බියුටිෂියන් පැත්තෙන් යන්න. නමුත් එතනදී B2 කියන කියලි තාලුවක ඕනේ. ඒ කියන්නේ B2 ලෙවල් එකට අපේ භාෂා හැකියාව තියෙන්න ඕන. නමුත් මේ වෙනකොට මට B2 ලෙවල් එක නැති හින්දා මට සිද්ධ වෙනවා මගේ ප්ලෑන් B එකට යන්න. ඉතින් එතනදී ප්ලෑන් B එක විදිහට මම තියා හිටියේ මේ ලස්තෙන් හොයිතයා. ඉතින් ඊට පස්සේ මම ඒ වෙනුවේ ඇප්ලයි කරලා දැන් ඒ ප්‍රොසෙස් එකේ මම යනවා. ඉතින් ඔය විදිහට තමයි ප්‍රොසෙස් එක වෙන්නේ. එතනදී අපිට අවශ්‍ය වෙන අවම සුදුසුකම තමයි අඩුම තරමේ අපි ඇප්ලයි කරන ඩිග්‍රී එකට අදාළ වෙන කියලි තාලුව. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉල්ලන කතන හැකියාව අපිට තියෙන්න ඕනි. ගොඩක් වෙලාවට මෙහෙදි ඉල්ලන්නේ A22 එහෙම නැත්නම් B1 කියන ලෙවල් එකෙන් තමයි අපේ භාෂා පුහුණුව ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. අපේ භාෂාව හසුරවන්න පුළුවන්ද කියන එක බලලා තමයි එයාලා අපිව මේ උපාධියට තෝරා ගැනීමක් කරන්නේ. ඉතින් එතනදී කියන්න ඕනේ දැන් මේකට ආවට ගියට තෝරගන්නෙත් නෑ. අර සාමාන්‍යයෙන් අපි ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරද්දී යන ප්‍රොසෙස් එකේ වගේම තමයි පොඩි වෙනස්කම් කිහිපයක් තමයි තියෙන්නේ. එතනදීත් අපිට එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙනවා. අපි ඇප්ලිකේෂන් එක ඔන්ලයින් දාලා ඊට පස්සේ එන්ට්‍රන්ස් එක්සෑම් එකට ගිහිල්ලා ඒකේ ලියලා ඒකෙනුත් අපි හොඳ මාක්ස් අරගෙන තියෙනවා නම් ඊට පස්සේ තමයි අපිට ඉන්ටර්විව් එකකට කෝල් කරන්නේ. එතනදී තමයි අපි කතන හැකියාව ඒගොල්ලෝ බලන්නේ. ඉතින් ඒ වෙලාවට ඔයා හොඳට එයාලා අහන දෙයට උත්තර දීලා ඔයා ඒ කතන හැකියාවත් වගේ පෙන්නුවොත් ඔයාලට පුළුවන් ඩිග්‍රී එකට ඇතුළත් වෙන්න. හුඟක් වෙලාවට මේවට හුඟක් ලොකු තරගයක් තියෙනවා. සාමාන්‍ය ළමයි 300ක් විතර ඇප්ලයි කරනවා. හැබැයි ගන්න ළමයි 25ක් 30ක් විතර. ඉතින් ලොකු තරගයක් තියෙනවා. හුඟක් වෙලාවට මේ ලහි හොයිතයා කියන එකට ලොකු තරගයක් තියෙනවා. ඉතින් ඒක නිසා භාෂා හැකියාව වැඩි වෙන්න ඔයාව තෝරගන්න තියෙන chance එක වැඩි. ඒක නිසා ඔයා කරන්න ඕනේ පළවෙනිම දේ තමයි මේ ඔයා ටක් එකට ගිහින් භාෂා පුහුණු වැඩසටහනේ ඉද්දි හොඳටම භාෂාව ඉගෙන ගන්න, එදිනෙදා වැඩ එදිනෙදාම කරන්න. කොහොම හරි ඔයා හොඳට භාෂාව පුහුණු වුණොත් ඔයාට පුළුවන් මෙහි නොමිලේ උපාධියක් හදාරන්න. ඔයා භාෂාව හරියට හදාරන්නේ නැතුව ඔයා මේ ඩිග්‍රී එක කරන්න ගියත් ඔයා එක්සෑම් එකත් පාස් වෙලා කොහොම හරි ඉන්ටර්විව් එකත් ගොඩ දාගෙන ගියොත් ඔයාට ලොකු මහන්සියක් දරන්න වෙනවා උපාධිය කරගෙන යන අවස්ථාවේදී. මොකද එතනට එන්නේ ඔක්කොමලම වගේ හුඟක් කතා කරන්න පුළුවන් අය. එතකොට ඒ අය අතරේදී ඔයාට අපහසුතාවයකට මුහුණ දෙන්න පුළුවන්. ඒක නිසා හොඳම දේ තමයි ඔයා හොඳට භාෂාව හසුරවන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ ඩිග්‍රීස් වලට ඇප්ලයි කරලා ඩිග්‍රී එකක් කරන්න. ඉතින් ඊළඟට අපි කතා කරමු මොන වගේ ප්‍රොෆෙෂන්ස්ද තියෙන්නේ මෙහි ඩිග්‍රී එකක් කරන්න. ඒ කියන්නේ මොන වගේ ප්‍රොෆෙෂන්ස් වලට අදාළ ඩිග්‍රීස්ද මෙහි කරන්න තියෙන්නේ කියලා. ඒ ගැන කතා කරොත් මෙහිදී බියුටිෂියන්, IT, ඒ වගේම කන්ස්ට්‍රක්ෂන්, ඒ වගේම ඔය මම කියන නර්සින් පැත්ත ප්‍රධාන වශයෙන් මූලික වෙනවා. මෙහි හුඟක් අය ඇප්ලයි කරන ඩිග්‍රීස් අතර ගත්තාම බියුටිෂියන් වලට නම් B2 ලෙවල් එක ඕනි. IT වලටත් B1 වගේ ලෙවල් එකක් ඕනි. ඔය හොයිව අවස්ථාව කියලා තියෙනවා. එතනදී කරන්නේ වැඩිහිටියන්ව බලා ගන්න. ඒකටත් පොඩි ඩිග්‍රී එකක් තියෙනවා. ඉතින් ඒකත් අපිට කරන්න පුළුවන්. ඒ වගේම කන්ස්ට්‍රක්ෂන් වර්කර් කෙනෙක් විදිහට වැඩ කරනවා නම් ඒ සයිට් වලට අදාළව ඉගෙන ගන්න පුළුවන් අපිට ඩිග්‍රී එකක් තියෙනවා ඒ වෙනුවෙනුත්. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවද මෙහි ක්ලීනින් වලටත් ඩිග්‍රී එකක් තියෙනවා. ඉතින් ඔයාලට ක්ලීනින් පැත්තෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් එහෙමනම් ඔයාලට ඒ ක්ලීනින් ඩිග්‍රී එක කරන්න පුළුවන්. එතකොට ඒ වගේම රෙස්ටොරන්ට් වර්කර් යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒකට සම්බන්ධ ඩිග්‍රීස් උත් තියෙනවා. ඉතින් ඔයාට කැමති ප්‍රොෆෙෂන් එක මොකද්ද? ඒ ප්‍රොෆෙෂන් එකට අදාළ උපාධිය තෝරගෙන ඔයාට හදාරන්න පුළුවන්. ඉතින් දැන් මෙච්චර මෙහෙම කියන උපාධි හදාරන්න තියෙන තැන් මොනවද කියලා ඔයගොල්ලෝ දැන් හිතනවා. ඉතින් ඊළඟට මම කතා කරන්න යන්නේ එන්නේ තැන් මොනවද කියලා. මෙහෙදී ප්‍රධාන වශයෙන් ආයතන දෙකක් තියෙනවා. ඩිපෙන්ඩන්ස්ලාට මෙහෙම ෆ්‍රී එඩියුකේෂන් සිස්ටම් එකක් හදලා තියෙන. පළවෙනිම දේ තමයි අපි භාෂාව ඉගෙන ගන්න යන තක් එක. තක් එකේම තමයි අපිට මෙහි උපාධිය හදාරන්න තියෙන්නේ. මොකද අර ඉන්ට්‍රිගේෂන් කෝස් එකේ ප්ලෑන් B එක විදිහට තමයි මේ ඒ කියන්නේ ඒක අප්ඩේට් version එකක් තමයි මේ තියෙන්නේ මේ අපේ ඩිග්‍රී එක හදාරන්න. ඉතින් පළවෙනිම තැන තමයි තක් එක.
ඒ වගේම ට්‍රෙඩු කියන ආයතනය. මේ ආයතන දෙකම මෙහි මියුනිසිපල් එඩියුකේෂනල් ඉන්ස්ටිටියුට් දෙකක්. ඉතින් ওই දෙකේ තමයි ප්‍රධාන වශයෙන් අපිට නොමිලේ අපේ උපාධිය හදාරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය ආයතන දෙකේම මම අර කියපු ප්‍රොෆෙෂන්ස් වලට අදාළ උපාධි තියෙනවා. ඉතින් අපිට කැමතිවට ඇප්ලයි කරලා අපිට ඒ උපාධි හදාරන්න පුළුවන් අපි සිලෙක්ට් වුණොත්. ඉතින් අර මම මුලින් කිව්වත් වගේ මේකේ ලොකු තරගයක් තියෙනවා. ඉතින් මුලින්ම අපි ඇප්ලයි කරාට පස්සේ අපිට මැසේජ් එකක් එනවා ඔයා මේකට සිලෙක්ට් කරගෙන තියෙනවා. ඔයාට මේ දවසේදී විභාගය තියෙනවා. ඉතින් ඒකට සහභාගී වෙන්න කියලා. ඉතින් අපි ඒ විභාගෙට ගිහිල්ලා ඒ විභාගෙත් කරලා ඊට පස්සේ එතනදී ලැබෙන ලකුණු මත ඒගොල්ලෝ තීරණය කරනවා ඊළඟ ස්ටෙප් එකට ඒගොල්ලෝ කාවද තෝරගන්නේ කියලා. එතනදී හොඳ ලකුණු අරන් තිබුණොත් ඔයාව ඉන්ටර්විව් කරනවා ඊළඟ ස්ටෙප් එක විදිහට. ඉතින් එතනදී ඔයාගේ කතන හැකියාව බලනවා. ඉතින් කතන හැකියාව ඔයාගේ හොඳ මට්ටමක තිබුණොත් එයාලා ලේසියෙන් ඔයාව තෝරගෙන ඊට පස්සේ මැසේජ් එකක් එවනවා. ඔයා මේ ලහි හොයිතයා කියන ඩිග්‍රියකට අපි තෝරගෙන තියෙනවා. අවුරුදු 3ක කාලයක් මේක තියෙනවා. ඉතින් වෝම්ලි වෙල්කම් කියලා ඒගොල්ලෝ මැසේජ් එකක් එවනවා. ඊට පස්සේ තියෙන ඉතින් අපිට ගිහින් ඉගෙන ගන්න තමයි. දැන් ඔය ඉගෙන ගන්න කාලෙදී අපිට ලැබෙන බෙනිෆිට්ස් ගැන කතා කරොත් දැන් ඔයගොල්ලෝ ඒක ගැනත් හිතනවා ඇතිනේ. ඇත්තටම දැන් ඔය විදිහට අපි ඩිග්‍රී එකකට එන්රෝල් වුණාට පස්සේ අපිව ඒගොල්ලෝ හඳුන්වන්නේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. ඒ කියන්නේ ඔෆිස් කෙනෙක් විදිහට තමයි අපිව හඳුන්වන්නේ. එතකොට එතනදී අපිට බස් කාඩ් එක ගාන අඩු වෙනවා. ඒ කියන්නේ අපිට ස්ටුඩන්ට් බස් කාඩ් එක ගන්න පුළුවන්. දැන් මගෙත් එහෙම තමයි මම දැන් ස්ටුඩන්ට් බස් කාඩ් එක ගත්තා. ඒක ලොකු ගාණක් අඩු වෙනවා. දැන් සාමාන්‍යයෙන් යුරෝ 80 ගාණක් වෙන එක අපිට ස්ටුඩන්ට්ලට හම්බෙන ඩිස්කවුන්ට් එක ඇප්ලයි කරලා අපිට ස්ටුඩන්ට් බස් කාඩ් එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අවුරුදු 3ක වගේ ඩිග්‍රී එකකට ඔයා සිලෙක්ට් වුණොත් ඔයාට පුළුවන් මෙහි ස්ටුඩන්ට්ලට දෙන ඇපාර්ට්මන්ට්ස් වලට ඇප්ලයි කරන්න. ඒකත් ඇත්තටම සාමාන්‍ය සල්ලි ඉතිරි කරගන්න තියෙන තවත් එක ක්‍රමයක්. මොකද මෙහි ප්‍රයිවට් ඇපාර්ට්මන්ට්ස් වලට ලොකු ගාණක් ගෙවන්න ඕනේ. ඉතින් ඔයාට ඒ chance එකක් තියෙනවා. ඊට අමතරව මේ ලොකුම දේ තමයි දැන් ඔයා ෆිනිෂියලින් මේ උපාධිය හදාරනවා නම් ලැබෙනවට ලොකුම වරප්‍රසාදයක් තමයි ඔයාට උකි ටෙස්ට් එක වේ ඔෆ් වෙනවා. සාමාන්‍යයෙන් අපි මෙහි PR එකට ඇප්ලයි කරද්දී උකි ටෙස්ට් එක අනිවාර්යයි. ඒ කියන්නේ අපේ භාෂාව හැකියාව කොයි වගේද කියලා බලන්න මෙයාලගේ පරීක්ෂණයක් තියෙනවා. ඒකට කියන්නේ උකි ටෙස්ට් එක කියලා. එතනදී අපි පාස් වුණොත් තමයි අපිට පර්මනන්ට් රෙසිඩෙන්සිස් හම්බෙන්නේ. අපි දීර්ඝ කාලයක් තිස්සේ ෆිනිෂ් භාෂාව හදාරනවා නම් ෆිනිෂ් භාෂාවෙන් අපිට උපාධියක් තියෙනවා නම් එතනදී උකි ටෙස්ට් එක වේ ඔෆ් වෙනවා. ඉතින් ඒක ඇත්තටම ඩිපෙන්ඩන්ට් කෙනෙකුට ලැබෙන ලොකු වරප්‍රසාදයක්. ඔයා හොඳට භාෂාව ඉගෙනගෙන ෆිනිෂ් භාෂාවෙන් ඔයාට උපාධියකුත් තියෙනවා නම් ඔයාට උකි ටෙස්ට් එක වේ ඔෆ් වෙනවා. ඉතින් ඔය කියන කාරණා අපිට හුඟක් වටින කාරණා. ඉතින් ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදිහට අපිට ලැබෙන ලොකු වරප්‍රසාද කිහිපයක් තමයි. ඒ වගේම තමයි දැන් අපිට දැන් ඉගෙන ගන්න කාලෙදී අපිට රැකියාවක් කරන්න බැහැනේ. එතකොට අපි මේ ඉගෙන ගන්න මේ ඩිග්‍රී එක ඉගෙන ගන්න කාලෙදිත් අපිට අන්එම්ප්ලොයිමන්ට් බෙනිෆිට් එක හම්බ වෙනවා. ඉතින් අන්එම්ප්ලොයිමන්ට් බෙනිෆිට් එක කියන එක ගැන දන්නේ නැත්තම් මගේ YouTube channel එකේ බෙනිෆිට්ස් ගැන වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක බලන්න. ඒකේ හැම විස්තරයක්ම මම දාලා තියෙනවා. අන්එම්ප්ලොයිඩ් කෙනෙක්ට ලැබෙන බෙනිෆිට්ස් මොනවද, ගෙවන ගණන් මොනවද, ඒ ඔක්කොම මම දාලා තියෙනවා මේ වීඩියෝ එකේ. ඒක බලන්න. ඉතින් අපිට අන්එම්ප්ලොයිමන්ට් බෙනිෆිට් එකත් හම්බ වෙනවා. ඉතින් මම හිතන්නේ වෙන රටක මේ වගේ ඔපචුනිටිස් දෙනවා කියලා. සාමාන්‍යයෙන් රටට පිටින් කෙනෙක් ආවට පස්සේ ඒ අයට සල්ලි දීලා මෙහි භාෂාවත් උගන්වලා උපාධියකුත් නොමිලේ හදාරන්න අවස්ථාව දෙනවා කියන්නේ ඇත්තටම ඒක හිතා ගන්න බැරි ලොකු වරප්‍රසාදයක්. ඉතින් ඒ වගේ වරප්‍රසාදයක් ගන්න ඉතින් මමත් වාසනාවන්ත වුණා. ඉතින් මම ඕගොල්ලන්ටත් කියන්නේ ඕගොල්ලන්ටත් දැම්මම ෆින්ලන්තයට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් දැන් ඇප්ලයි කරන්න. මොකද රූල්ස් වෙනස් වෙනවා. ඉස්සරහට එන්න අමාරුයි මේගොල්ලන්ගේ නීති තදවීමත් එක්ක. ඒ වගේම තමයි මේ මම මේ වීඩියෝ එකේදී මම ඒ ගැනත් කියන සාමාන්‍ය හුඟක් අයගේ කමෙන්ට්ස් වලට දැන් ජොබ්ස් නැහැ නේද අරකද මේකද කියලා. ඉතින් ඇත්තටම මේ වීඩියෝස් කරන්නේ ඔයගොල්ලන්ට ඒවට පාත් එකක් පෙන්වන්න තමයි. දැන් උදාහරණයක් විදිහට දැන් මම මේ ලහි හොයිතයා කියන එක මම හරියට කරොත් මට මේ සාමාන්‍යයෙන් මට ජොබ් එකක් හොයාගන්න අමාරු වෙන්නේ. මොකද මෙහි හැම ජොබ් එකකටම ෆිනිෂ් භාෂාව තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාලට ෆිනිෂ් භාෂාව හොඳට පුළුවන් නම්
එයාලා මේ ඇවිල්ලා ඉන්න රට මොකද්ද වගේ හැමේ පාට මොකද්ද ඒවා බල බල ඉන්නේ නැහැ. එයාලා ඔයාට භාෂාව හසුරවන්න හැකියාව තියෙනවා නම් ඔයාට ඒ සඳහා අවශ්‍ය වෙන අධ්‍යාපනික සුදුසුකම් තියෙනවා නම් එයාලා ඔයාව රික්රූට් කරනවා. ඉතින් ඒක නිසා ඔයාට ප්‍රොෆෙෂනල් ජොබ් එකක් හොයාගන්න ලේසිම පාත් එකක් තමයි මේ අවුරුදු 2-3ක් පොඩි කට්ටක් කන්න වෙනවා. ඒ වෙනුවෙන් ඔයා සල්ලි සූදානම් කරගෙන එන්න ඕනේ. මොකටත් අන්එම්ප්ලොයිමන්ට් බෙනිෆිට් ලැබුණා හෝ නැත ඔයාට මේ සල්ලි සූදානම් කරගෙන ආවොත් ඔයාට පුළුවන් මෙහෙදි අවුරුදු 2-3ක් ගිහිල්ලා ප්‍රොෆෙෂනල් ජොබ් එකක් හොයාගන්න. ඔයගලට මම කියන්නම් ඊළඟට මේ සාමාන්‍ය මෙහෙදි දැන් ඔය මම කියන ලහි හොයිතය, ලස්තෙන් හොයිතය, හොයි වවුස්තය, ක්ලීනින් කියන්නේ සීවෝයා ඒ වගේ අයට සාමාන්‍ය ගර්න් කරන්න පුළුවන් මාසික ආදායම කොයි වගේද කියලා. සාමාන්‍ය ලහි හොයිතය කියන්නේ නර්සින් ප්‍රැක්ටිෂනර්ස් කෙනෙක් විදිහට එහෙම නැත්නම් හෙල්පින් නර්ස් කෙනෙක් විදිහට ඔයා යනවනම් ඔයාට සාමාන්‍ය මාසෙකට යුරෝ 3600ක් 3700ක් අතර ගාණක් 3500ට වැඩි කොහොම හොයිව අවස්ථය කියන්නේ වැඩි හිටියෝ බලා ගන්න කැමති කෙනෙක් නම් වැඩි හිටියොත් එක්ක වැඩ කරන්න කැමති කෙනෙක් නම් ඔයාට එතනදී මාසෙකට ආදායම 3300ත් 3600ත් අතර ගාණක් හම්බ වෙනවා. බියුටිෂියන් පැත්තෙන් නම් earn කරන්න පුළුවන් ලොකු ගාණක්. ඒ වගේම සීවෝයා එකේදීත් ඔයාට ඔයාගේ එඩියුකේෂන් සිස්ටම් එකත් හොඳයි නම් ඔයාගේ ඔයාට සීවෝයා විදිහට ඔයා වැඩ කරලා තියෙනවා වගේ එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඔයාට එතනදීත් ඔයාට ඩිමාන්ඩ් කරලා හොඳ මුදලක් උපයන්න පුළුවන්. ඉතින් ඇත්තටම ලහි හොයිතය සහ ඔය ලස්තෙන් හොයිතය කියන දෙකේදී හම්බෙන ගණන් වැඩි. ඒ වගේම හොඳ ප්‍රොෆෙෂන්ස් දෙකක් ඔයාට මෙහි ඇවිල්ලා හදාරන්න පුළුවන්. ඔය විදිහේ බෙනිෆිට්ස් අපිට හම්බෙනවා මෙහෙදී ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදිහට අපි උපාධිය හදාරන අවස්ථාවේදී ඒ කාලය ඇතුළතදී. ඉතින් මීට අමතරව ඔයාලා දන්න තව දේවල් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මොකද ඒ දේවල් නොදන්න කෙනෙකුට ඒ දේ හුඟක් වැදගත් වෙන්න පුළුවන් වාගේ කමෙන්ට් එක. ඒ වගේම මම දන්නේ නැති දෙයක් නම් මටත් ඒ දේ ගැන දැනගන්න පුළුවන්. ඉතින් මීට අමතරව ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම උපරිම උත්සාහ කරන්නේ හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරන්න. ඒ වගේම අපේ අලුතෙන් පේජ් එකක් මම හැදුවා. මොකද මේ වෙනකොට අපි පේජ් එකක් හදලා තිබුණේ නැහැ. අපිව කන්ටැක්ට් කරගන්න බැරි වෙච්ච අය මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තිබුණා අපව කන්ටැක්ට් කරගන්න විදිහක් කියන්න කියලා. ඉතින් ඒක නිසා මම හිතුවා පේජ් එකක් හදන්න ඕනේ කියලා. ඒකට මොකද ඔයගලන්ට පේජ් එකට කමෙන්ට් එකක් දාන්න පුළුවන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම්. ඉතින් මේ පේජ් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට ලින්ක් එක ඒකට ගිහින් පේජ් එකත් ලයික් කරලා තියාගන්න. ඒකට අර මම ප්‍රශ්නයක් ආවොත් මැසේජ් එකක් දාන්න මම උපරිම උත්සාහ කරන්න රිප්ලයි කරන්න ඒ වෙලාවෙම. ඉතින් ওই විදිහට තමයි ඩිපෙන්ඩන්ට් කෙනෙකුට මෙහෙදි නොමිලේ අධ්‍යාපන හදාරන්න තියෙන අවස්ථාව ගැන කියන්න තියෙන්නේ. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු වැදගත් වීඩියෝ එකකින්. ඉතින් අමතක කරන්න එපා. තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. bye bye.